ඔන්න ඉතින් සතියකට පස්සේ මං ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අපි ඉන්නේ ෆ්ලැට් එකක උඩම තට්ටුවේ. ඉතින් අපිට මේ වගේ ලස්සනට ඉර පායනවා වගේම බැහැගෙන යනවත් පේනවා. මේ වීඩියෝ ටික මම ගත්තේ සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක පොඩි වීඩියෝ ටිකක් එකතු කරලා තමයි මම මේක හැදුවේ. ඉතින් එදා අපි උදේ හැදුවේ කිරිබත්. ගොඩක් වෙලාවට නිවාඩු දවසට ඉතින් අපේ ගෙදර කිරිබත් වගේ තමයි ඉතින් හැදෙන්නේ. ඊට පස්සේ අපි ගියා පොඩි බඩු වගේක් ගන්න තිබ්බා අපිට. ඒකට චුට්ටක් එළියට. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම කිචන් අයිටම්ස්. බලන්නකෝ ලස්සන ඒවා තියෙනවා ඉතින්. දැක්කද මේ? දැන් ඉතින් මේ වගේ තැන්නන් ලංකාවෙත් තියෙනව නේද? මම දැකලා තියෙනවා වන් ගූල් ෆේස් එකේ එහෙමත් මේ වගේ තියෙනවා. පොඩි අයව නම් ඉතින් මේ වගේ තැන් වලින් බේරගෙන එක්ක යනවා කියන එක ගොඩාක් අමාරු වැඩක්. මේ වගේ තැන් වලදී ඉතින් එයාලගේ පපාව තමයි ඒගොල්ලෝ ඒ වගේ දේවල් වලට අල්ලගන්නේ. එයාටත් ඉතින් වෙනවා අන්තිමට ඒගොල්ලන්ගේ මට්ටමට ගිහිල්ලා මේ වගේ සෙල්ලම් කර ඉන්නේ ඉතින්. එතනින් කරගන්න තිබුණ වැඩ ටිකත් කරගෙන ඔන්න ඉතින් අපි දැන් මේ ගෙදර යන්නයි හදන්නේ. මෙන්න මේ පැලේ ඔයගොල්ලෝ දන්නවද? දැන් ඉතින් මං දවල්ට උයන්න තමයි හදන්නේ. ඉතින් අද මේක තමයි අපේ විශේෂ කෑම. අපි කියන්නේ මේකට ගින්ද පලා කියලා. ඉතින් මේ ශාකය අධිරුධිර පීඩනයේ තියෙන අයට වගේම මා රෝග ඒ වගේම ආමාශයගත රෝග සඳහා මේ ගින්ද පලා ව්‍යාංජනයක් ලෙස සකස් කරලා ආහාරයට ගැනීම උචිතයි කියලා තමයි කියන්නේ. මේ ශාකය ආයුර්වේදයේ නම් බෙහෙත් ඖෂධයක් විදිහටත් සලකනවා කියලා තමයි මං Google එකේ සර්ච් කරලා බැලුවාම විස්තර විදිහට තිබ්බේ. මේකේ චූරි රතු පාට හීනි කඳක් තමයි තියෙන්නේ. චූරි කහ පාට මලකුත් මේකේ පිපෙනවා. මේ වගේම තව පැලයක් තියෙනවා ලුණු විල කියලා. මං හිතන්නේ ඒක ලුණු විල වගේ තමයි මට නම නම් මතක. වැරදි නම් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද ලුණු විල පැලේ මං දන්න තරමින් සුදු පාට වගේ මලක් තමයි පිපෙන්නේ කියලා දාලා තිබෙනවා. මෙහි ඉතින් මේවා පාක්වල වගේම වගා කරන වගා පින්වල හැමතැනම වගේ පාරවල් අයිනෙත් ගොඩක් වෙලාවට වැවිලා තියෙනවා. හැබැයි ඉතින් පිරිසිදු තැනකින් කඩා ගන්න තරමට තමයි හොඳ. මම මුලින්ම මේ ටික බේකින් සෝඩා ටිකක් දාලා තමයි හොදලා ගත්තේ. අද මේ හදන පරිප්පු එකට මේ ගින්ද පලා ටික දාන්න තමයි මං හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් කොහොමද රස කියලා. මොකද ගොඩාක් රසයි කියලා අපිට කිව්වා මේ විදිහට හැදුවාම. දියකිරි දානවා නම් දියකිරි දාලා ලිපේ තියාගන්න පුළුවන්. මං ඉතින් වතුර දාලා තමයි ලිපේ තියාගත්තේ. ඊට පස්සේ වතුර ටික හින්දෙනකොට මම මේ ගින්ද පලා ටික දාගත්තා. දාලා හොඳට කලවම් කරලා ටික වෙලාවකින් තමයි මේ උකු කිරි ටික දාගන්නේ. වැඩිය කිරි දාගන්න ඕනෙත් නැහැ. මොකද මේකේ පොඩක් වතුර ගතිය උනනවනේ අපි අර පරිප්පු වලට නිමිති දැම්මනකොට වගේ. ඔන්න ඒකත් හදලා ඉවර වෙලා අද අපි බලමු මොනවාද අපේ දවල් කෑම කියලා. අද ඉතින් හැදුවේ මේ ගින්ද පලා දාපු පරිප්පු එකයි කරෝල තෙල් දාලා තියෙනවා. ඒ වගේම සම්බෝලයි බිත්තරයි. අපේ දුවගේ ඉතින් මේ දවස්වල තියෙන වැඩක් තමයි මේ වගේ පබළු ගෙනහලා චූටි බ්‍රෙස්ලට් හදාගන්න එක එයාටම. ඉතින් මමත් ගියා එයාට පොඩ්ඩක් උදව් වෙන්න. ඒකත් කරලා ඉවර වෙලා මට හිතුණා හවස තේ බොන්නද බනානා කේක් එකක් හැදුවොත් හොඳයි කියලා. මම මුලින්ම මේ විදිහට කෙසෙල් ටික ගෑරුප්පුවකින් හොඳට පොඩි කරගන්නවා. මේ තියෙන කේක් එක හදන්න මම ගත්ත දේවල් ටික. මම මෙතන බටර් ග්‍රෑම් 85ක් අරන් තියෙනවා. මේක මම මුලින්ම කූල් එක යන්න එළියෙන් අරන් තියලා තමයි තිබ්බේ. මුලින්ම බටර් ටික බීට් කරගෙන ඉවර වෙලා තමයි ඒකටම මම සීනි ටික දාගත්තේ. සීනි මම ගත්තා ග්‍රෑම් 100ක්. සීනි බටරේ හොඳට බීට් වුණාට පස්සේ මම ඒකට දාගත්තා බිත්තර දෙකක්. බිත්තර දෙකක් දාගෙන හොඳට බීට් කරලා ඉවර වෙලා තමයි මේ පාන් පිටි ටික දාගන්නේ.
ඊට පස්සේ ඉතින් මේක බීට් කරන්න යන්න එපා. ස්පැචුල එකෙන් තමයි මම ඒක මික්ස් කරගත්තේ. දැන් අපි මේ ඒකට කෙසෙල් ටික තමයි දාගත්තේ. හොඳට ඒක මිශ්‍ර කරලා ඊට පස්සේ දැන් මම මේක දාගන්නවා මගේ කේක් ට්‍රේ එකට. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් වුණ oven එකට තමයි මම මේ කේක් එක දාගත්තේ. මට මේ කේක් එක බේක් වෙන්න ගියා විනාඩි 35ක් 40ක් වගේ. ඉතින් oven එකෙන් oven එකට වෙලාව වෙනස් වෙන හින්දා ඕගොල්ලෝ පොඩ්ඩක් ඉතින් බලන්න. මේ කේක් එක මාරම රහයි. ඒ වගේම ගොඩක් පැණි රසත් නැහැ. මොකද අපි සීනි අඩුවෙන් තමයි මේ කේක් එකට පාවිච්චි කරන්නේ. ඉතින් හදලා බලලා කියන්න මට කේක් එක රසයිද කියලා. ඔන්න ඉතින් අපේ නම් ඒ දවසේ ඉවර වෙන්නත් එනවා. දැන් මේ හවස් වෙලා. ඉතින් එහෙනම් මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.